වාසනාවන්ත සුබ දවසක් වේවා හැම දිනාටම. අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ give.asia කියන වෙබ්සයිට් එකේ දෙවනි වීඩියෝ එක. ඉතින් මම මේ දෙවනි වීඩියෝ එක ගේන්න අදහස් කරේ මගේ පළවෙනි වීඩියෝ එක සති දෙකක් වගේ වෙන්නේ ඔයාලට දාලා. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක හරියටම දාලා සති දෙකයි වෙන්නේ. ඉතින් සති දෙකක් යන්නත් කලින් මෙන්න අපේ රටේ කෙනෙකුට ඩොනේෂන් එකක් ලැබුණා. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක බලලා ගොඩක් දෙනෙක් ඩොනේෂන් හැදුවා. ඉතින් හරියටම මගේ වීඩියෝ එක දාලා සති දෙකයි වෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක බලලා හදපු කෙනෙකුට මෙන්න ඩොනේෂන් එකක් ලැබුණා හරිම ඉක්මනට. ඉතින් ඒ රිසල්ට් එක තමයි අද මම ඔයාලා එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් ඒක නිසා තමයි දෙවනි වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. ඒ වගේම තමයි සමහර අය කමෙන්ට් දානවා මේ ඩොනේෂන් ගන්න බෑ කියලා. ඉතින් ඒ කමෙන්ට් දාන්නේ එයාලගේ තියෙන දුෂ්ටකමට. කෙනෙක් ඩොනේෂන් එකක් ගන්නේ දුප්පත් නිසා. නැත්නම් එයාට මුදල් ප්‍රශ්නයක් ආවම ඒ මුදල් ප්‍රශ්නේ විසඳ ගන්න තමයි එයා ඩොනේෂන් එකක් ගන්නෙ. ඉතින් ඔයාලා දන්නවා පෝසත් අය ඩොනේෂන් එකක් ගන්නෙ නැහැ. ඉතින් කෙනෙක් දුප්පත් වුණාම නැත්නම් එයාට මුදල් ප්‍රශ්නයක් ඇති වුණාම අන්නේ මුදල් ප්‍රශ්නේ විසඳ ගන්න තමයි ඩොනේෂන් එකක් ගන්නෙ. ඉතින් ඒ වගේ දේවල් කඩාකප්පල් කරන්න සමහර අය ඇවිල්ලා තියෙන දුෂ්ටකමට කමෙන්ට් දානවා මේ වෙබ්සයිට් වලින් ඩොනේෂන් ගන්න බෑ කියලා. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා. ඉතින් අද මම ඔයාලා එක්ක ෂෙයා කරගන්න හදන්නේ මෙන්න හරිම ඉක්මනින් give.asia කියන වෙබ්සයිට් එකෙන් අපේ රටේ කෙනෙකුට ඩොනේෂන් එකක් ලැබුණා සති දෙකක් යන්නත් කලින්. ඉතින් ඔයාලා දන්නවා මම පළවෙනි වීඩියෝ එකේ ඔයාලට කියලා දෙනවා හරියටම ඩොනේෂන් පේජ් එකක් ඔයා හදන්නේ කොහොමද කියලා කිසිම දෙයක් හංගන්නේ නැහැ. ඉතින් ඒ වීඩියෝ එක බැලුවා ගොඩක් දෙනෙක් ඩොනේෂන් පේජ් හැදුවා. ඉතින් සති දෙකක් යන්නත් කලින් අපේ රටේ කෙනෙකුට මෙන්න ඩොනේෂන් එකක් ලැබෙනවා. ඉතින් ඒ රිසල්ට් එක තමයි අද මම ඔයාලා එක්ක මේ ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකේ මේ පහතට ගියාට පස්සේ ඔයාට ඩොනේෂන් පේජ් ගොඩක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඩොනේෂන් පේජ් බලා ගන්න පුළුවන්. ඉතින් ඩොනේෂන් එකක් එකතු වෙන්නේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට මෙන්න මේ බා එක highlight වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ තියෙන එකතු වුණු ඩොනේෂන් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට තමයි highlight වෙන්නේ. ඉතින් මෙයාලා ඉල්ලලා තියෙන්නේ නම් ඩොනේෂන් එක $5000යි. මෙයාලට එකතු වෙලා තියෙන $6328ක්. ඉතින් මම මේක නෙමෙයි ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් අපේ රටේ කෙනෙකුට සති දෙකක් යන්නත් කලින් මෙන්න ඩොනේෂන් එකක් ලැබුණා. ඉතින් මම ඒක ඔයාලට දානවා දැන් බලා ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මම දානවා අපේ රටේ කෙනෙකුට මෙන්න මේ විදිහටයි ඩොනේෂන් එකක් ලැබුණේ සති දෙකක් යන්නත් කලින්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මම රිසල්ට් එක දානවා. ඒ වගේම තමයි එයා මගේ වීඩියෝ එකට දාපු කමෙන්ට් එකක් මම ඔයාලට බලා ගන්න දානවා. ඉතින් ඒවා එඩිට් කරලා නැහැ. ඔරිජිනල් විදිහටමයි දාන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගෙම කියලා ඩොනේෂන් පේජ් එකක් මෙන්න මේ වෙබ්සයිට් එකේ හදාගන්න. ඉතින් මේ වෙබ්සයිට් එකේ ඔයාගෙම කියලා ඩොනේෂන් පේජ් එකක් හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ මුදල් ප්‍රශ්නේ විසඳ ගන්න හරිම ඉක්මනින් මුදල් ටිකක් ගන්න. ඉතින් එයාගේ වෙරිෆිකේෂන් එක කරන්නේ මම. ඉතින් හරිම ඉක්මනට මම කරනවා එයාගේ වෙරිෆිකේෂන් එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගෙම කියලා ඩොනේෂන් පේජ් එකක් හදාගෙන ඔයාගේ මුදල් ප්‍රශ්නේ විසඳගන්න. ඒ වගේම තමයි ඔයා ඩොනේෂන් පේජ් එකක් හදනකොට ඔයා හොඳට කල්පනා කරලා ඩොනේෂන් පේජ් එක හදන්න ඕන. ඒ වගේම තමයි මගේ පළවෙනි වීඩියෝ එක හොඳට බලන්න. ඉතින් මම මගේ පළවෙනි වීඩියෝ එක හොඳට බලන්න කිව්වේ views ගන්න නෙවෙයි. මොකද ඔයා ඒ පළවෙනි වීඩියෝ එක හොඳට බැලුවට පස්සේ තමයි ඔයාට ඒ දේවල් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා මෙන්න මේ ඩොනේෂන් පේජ්
හොඳට විසිට් කරන්න. ඒ කියන්නේ විසිට් කරන්න කිව්වේ මේවා රීඩ් කරන්න. ඉතින් මේවා රීඩ් කරලා මෙන්න මේ ඩොනේෂන් පේජ් වල කරුණු ඔයා ඒවා හොඳට බලන්න. ඒ කරුණු ඔයා තහවුරු කරගන්න. ඉතින් මේ කරුණු බලලා ඔයා හොඳ අයිඩියා එකක් ගන්න. ඉතින් මේවා කොපි කරන්න එපා. මේ කරුණු බලලා හොඳ අයිඩියා එකක් අරගෙන කොලේකුයි පෑනකුයි ගන්න. ඔයා ඒ කොලේ ලියා ගන්න. ඔයාගේ ඩොනේෂන් පේජ් එකට ඇතුළත් කරන්න ඕන කරුණු ටික කොලේක ලියා ගන්න පැහැදිලිව. ඊට පස්සේ තමයි ඔයා ඩොනේෂන් පේජ් එක හදන්න ඕන. ඒ වගේම තමයි ඔයා ඩොනේෂන් පේජ් එකක් හදනකොට ඔයා දාන කැටගරි එක අනුව. උදාහරණයක් විදිහට ඔයා ගයක් හදන්න ඩොනේෂන් පේජ් එකක් හදනවා නම් ඒකේ තක්සේරු වාර්තාවක් ඔයාට දෙන්න වෙනවා. මොකද මේක ඇත්තද බොරුද කියලා බලා ගන්න එයාලා තක්සේරු වාර්තාවක් ඉල්ලනවා. අන්නේ ඩොකියුමන්ට් අප්ලෝඩ් කරන්න එනවා ඔයාට ඊමේල් එකක්. ඉතින් ඒවා ඔයා දෙන්න ඕන. ඊට පස්සේ තමයි ඔයාට මුදල් එකතු වෙන්නේ. ඉතින් බොරුවට ඩොනේෂන් පේජ් හදන්න බෑ. බොරුවට ඩොනේෂන් පේජ් එකක් හැදුවොත් ඔයාට මුදල් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයා ඩොනේෂන් පේජ් එකක් හදනකොට රියල් ඩීටේල්ස් දාලා ඩොනේෂන් පේජ් එකක් හදන්න. එතකොට තමයි ඔයාට හරිම ඉක්මනට මුදල් එකතු වෙන්නේ. ඉතින් දැන් ඔයාට තහවුරු කරගන්න පුළුවන් මෙන්න සති දෙකක් යන්නත් කලින් අපේ රටේ කෙනෙකුට ඩොනේෂන් එකක් ලැබුණා. ඉතින් අන්නේ සතුට මටත් තියෙනවා. ඒ වගේම ඔයාලටත් තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් දැන් විශ්වාසෙන් ඩොනේෂන් පේජ් එකක් හදාගන්න. ඉතින් ඔයාලට පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරන්න. මගේ ෆෝන් නම්බර් 3ක් වැඩ කරනවා. ඒ වගේම ඔයාලා වෙනුවෙන් මං WhatsApp ඉන්නවා. ඔයාට පුළුවන් WhatsApp එකට කෙටි පණිවිඩයක් දාන්න. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් WhatsApp නම්බර් එක ඉල්ලනවා. මම ඒක ඔයාලට දැන් කියනවා. 074 192 84 93. ඒ වගේම තමයි පොඩි දේවල් වලට මගේ WhatsApp එකට ඇඩ් වෙන්න එපා. ඉතින් පොඩි දේවල් අහන්න මගේ WhatsApp එකට ඇඩ් වෙන්න එපා. ගොඩක් දෙනෙක් මගේ WhatsApp එකේ ඉන්නවා. ඉතින් ඔයාට කරගන්න බැරි නම් මගේ WhatsApp එකට ඇඩ් වෙන්න. ඉතින් ඒ වගේම තමයි මගේ අනිත් ෆෝන් නම්බර් දෙකටත් ඔයාට කතා කරන්න පුළුවන්. මගේ පළවෙනි වීඩියෝ එකේ වොයිස් මැසේජ් එකක් මම දාලා තියෙනවා ෆෝන් නම්බර් එකේ. ඉතින් කමෙන්ට් බොක්ස් එකට ගියාට පස්සේ කමෙන්ට් සෙක්ෂන් එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් ඒ වොයිස් මැසේජ් එක අහලා ෆෝන් නම්බර් එක ගන්න. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරන්න. ඒ වගේම තමයි ඊළඟට මම තවත් හොඳ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනවා. ඒ වීඩියෝ එකෙත් ගේන්නේ ඩොනේෂන් පේජ් එකක් හදන වීඩියෝ එකක්. ඒ වගේම තමයි ඒ ඩොනේෂන් පේජ් එක හැදුවට පස්සේ ඒ ඩොනේෂන් පේජ් එකෙන් ඔයා තෝරගත්තු. ඉතින් තෝරගන්න අයට විතරයි ඒකේ ආධාරයක් දෙන්නේ. ඔයා ඒ ඩොනේෂන් පේජ් වෙබ්සයිට් එකේ ඩොනේෂන් පේජ් එකක් හැදුවොත් ඔයාට හැම මාසෙකම $1000ක් දෙනවා. ඉතින් මම හිතන්නේ අවුරුදු 2ක් විතර යනකම් දෙනවා. ඒක අවුරුදු ගාන වෙබ්සයිට් එකේ දාලා තිබුණේ නැහැ. ඔයාට පුළුවන් ඒ වෙබ්සයිට් එකේ ඩොනේෂන් පේජ් එකක් හදාගන්න. ඉතින් හදාගෙන ඔයා තේරුණාට පස්සේ ඔයාට හැම මාසෙකම $1000ක් ලැබෙනවා. ඉතින් ඒ වීඩියෝ එකක් මම ඉක්මනටම ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරන්න. මගෙන් වටිනා උපදෙස් ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර අය මට කතා කරනවා. කතා කරාම දන්නේම නැතුව ෆෝන් එකේ සල්ලි ඉවර වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට මම කරන්නේ මම ගන්නවා කෝල් එක. කවදාවත් මං නොගෙන ඉන්නේ මම ගන්නවා කෝල් එක. ඉතින් ඔයාලා වෙනුවෙන් ලොකු ෆෝන් බිල් එකක් මම ගෙවනවා. ඉතින් ඒක නිසා මම කරන්නේ ප්‍රී සර්විස් එකක්. ඉතින් ඔයාලා දන්නවා මම කාගෙව්වත් 7 5ක්වත් ගන්නෙ නැහැ.